පෘථුවියේ වියලීම කාන්තාරවලින් එකක් යටින් සැඟවුණු යෝධ විලක් තියෙනවා කිව්වොත් ඔබට හිතෙන්නේ ඒක බොරුවක් කියලා නේද? නමුත් මේ වගේ ස්ථානයක් ලෝකෙත් තියෙනවා කියලා ඔබ දන්නවද? මකරාගේ හුස්ම ගුහාව නොහොත් ඩ්‍රැගන් බ්‍රීත් කේව් නැමීබියාවේ කලහාරි කාන්තාරය තුළ පිහිටලා තියෙනවා. පිටින් බලනකොට ඒ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය භූමියක්, වියලි බිමක්, පාෂාණ සහ කාන්තාර රස්නයෙන් යුක්තයි. නමුත් එම නිහඬ මතුපිටට යටින් පෘථිවියේ මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම අද්භූත භූගත ජල පද්ධති වලින් එකක් තියෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට ලෝ විශාලතම උපග්ලැසියර් නොවන භූගත විල මෙය කියලායි හඳුන්වන්නේ. කතාව ආරම්භ වෙන්නේ 1986 දී ගුහා ගවේෂකයින් සහ විද්‍යාඥයින් පිරිසක් නැමීබියාවේ දුරස්ථ මුණුගල් සැකැස්ම ගවේෂණය කරමින් ඉන්නකොට. ඔවුන්ගේ අරමුණ වුණේ තවමත් නොදන්නා භූගත ගුහා පද්ධති සිතියම් ගත කිරීම. නමුත් මෙම ගවේෂණයේ අතරතුර අසාමාන්‍ය දෙයක් ඔවුන්ගේ අවධානයට ලක් වුණා. භූමියේ කුඩා විවරයක් පාෂාණ අතර යන්තම් දැක ගන්න පුළුවන් වුණා. මුලදී ඒ තවත් නොගැඹුරු ගුහාවක් වගේ පෙනුණා. නමුත් ඔවුන් සමීපයට පැමිණ බලන විට ඔවුන් අමුතු දෙයක් දුටුවා. ඒ තමයි උණුසුම් මීදුමක් මේ ගුහා දොරටුවෙන් සෙමින් එළියට එනවා. ඒ සාමාන්‍ය ගුහා වාතය නොවේ. හරියට නිකන් පෘථිවිය හුස්ම ගන්නවා වගේ තමයි දැනුනේ. ඒ අමුතු සංසිද්ධිය ගුහාවට නම ලබා දුන්නා. ඩ්‍රැගන් බ්‍රීත් කේව්. ගුහාවට ඇතුළු වන ස්ථානයේ ඊටම පටු සහ අතිශයින්ම භයානකයි. මෙම පර්යේෂකයන් කණ්ඩායමට ලනු ආරක්ෂක ඇඳුම් ආධාරයෙන් බැසීමට තිබුණේ අඩි 200ක් පමණ පහළට. මෙම භූගත ගුහාව ඇතුළට ගිය පර්යේෂකයන්ට දැක ගන්නට ලැබුණේ හිරු එළියක් නැති, චලනයක් නැති, නිශ්ශබ්දතාවයක් පිරුණු තද නිල් පාටින් දිලිසුණු දැවැන්ත භූගත විලක්. ඒක හරියට නිකන් වෙනත් ග්‍රහලෝකයකට ඇතුළුනා වගේ. උන්ව වඩාත් කම්පණයට පත් කරේ එහි ප්‍රමාණයයි. ඒ කුඩා විලක් නෙමෙයි. එය ඔවුන් දැකිය හැකි ප්‍රමාණයට වඩා බොහෝ දුරට වීදී ගිය සැඟවුණු භූගත ලෝකයක්. විද්‍යාත්මක මිනුම් වලට අනුව මෙම භූගත විල හෙක්ටයාර 2ක් පමණ පළලයි. ඒ කියන්නේ ඒ කාන්තාරයට යටින් විශාල සැඟවුණු ප්‍රදේශයක් පුරා වීදී යනවා. කිසිවෙකු අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝ විශාලයි. පසුකාලීන අධ්‍යයනයන් මගින් ඊටත් වඩා පුදුම සහගත දෙයක් හෙළි වුණා. මෙම ගුහාව තුළ ලෝකයේ දන්නා විශාලතම භූගත විල් වලින් එකක් අඩංගු වෙනවා. ඒ වගේම මතුපිට ගංගා වලින් සම්පූර්ණයෙන්ම හුදකලාව කාන්තාර මතුපිටට පහළින් මෙම ජල පද්ධතිය පිහිටා තියෙනවා කියන එක. ගවේෂකයන් ඇස්තමේන්තු කරන්නේ විලේ සමහර කොටස් තවමත් ගවේෂණය කරන මැති බවයි. නවීන සෝනාර් තාක්ෂණය සහ කිමිදුම් උපකරණ පවා එහි සීමිත කොටස් පමණක් සිතියම් ගත කරලා තියෙනවා. සමහර ප්‍රදේශ ඉතාම පටුයි, සමහරක් ඉතා ගැඹුරුයි සහ සමහරක් සම්පූර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකියි. මෑත වසරවලදී විද්‍යාඥයන් ගුහාව අධ්‍යයනය කිරීම සඳහා දියුණු තිය යට සෝනාර් පද්ධති සහ රොබෝ ගවේෂණ මෙවලම් භාවිතා කරලා තියෙනවා. නමුත් නවීන තාක්ෂණය සමග වුවද ගුහාව තවමත් බොහෝ රහස් සංගවාගෙන ඉන්නවා. එහි ගැඹුරුම කොටස් සම්පූර්ණයෙන්ම සිතියම් ගත කරලා නැහැ. ඒ සැබවින්ම කොතරම් විශාලදයි හරියටම කවුරුත් කියන්න දන්නේ නැහැ. තවමත් ඇතුළත සැඟවී තියෙන්නේ කුමක්ද කියලා කවුරුත් කියන්න දන්නේත් නැහැ. ඒ වගේම මේක තමයි ලොකුම ප්‍රශ්නය. ලෝකයේ වියලීම කාන්තාරයක් යට මෙතරම් විශාල ජල ප්‍රමාණයක් පවතින්නේ කොහොමද? ඒක ආවේ කොහෙන්ද? වසර දහස් ගණනක් තිස්සේ වැසි ජලය හිර වෙලාද? නැත්නම් භූගත ජල පද්ධතියක්ද? නැතිනම් අපිට තවමත් තේරෙන්නේ නැති දෙයක්ද? අදටත් විද්‍යාඥයන් පිළිතුරු හොයමින් ඉන්නවා. යන හිතන්නේ මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.